සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. ඇමතුමත් දීලමහි සියගෙන් අහන දේ ගැන තමයි අපිට අද කතා කරන්නට තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාව මතක් කරන්නටම ඉඩකඩක් හදලා දීලා තියෙන්නේ කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට අද ඔයාට මතක් කරන්න සූදානමක් තියාගන්න ඕන උනේ. ඉතින් කොහොම හරි දැන් මහීල එක්කන් එනවනේ ගෙදරට. එතකොට මහීගේ තාත්තට නැවත වතාවක් ඉතින් උපදෙස් ටිකක් ලබා දෙන්න නියමිත වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදියට උපදෙස් ලබා දීලා මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැනත් මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩකුත් තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩකුත් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්න අවස්ථාවක් හදාගෙන තියනවා කියලයි මට අනිවාර්යෙන් මතක් කරන්නට හැකියාවක් තියෙනවා. තව දෙයක් කියන්නට මම උනන්දුවක් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම සීය තමයි මුලින්දන්ම මහීලට ලොකු සපෝට් එකක් දුන්නේ. මහීලත් එක්ක මේගොල්ලෝ ලස්සනට ජීවත් වෙයි කියලා හරිම ලොකුවට කැමැත්තක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව විතරක්ම අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්න හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේ මතක් කරන්නට ලෑස්ති වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ඉඩක් තියාගෙන හිටියේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගන්න හැකියාවක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න ඉඩකඩක් හදාගෙන ඉන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් 100කින් අහන්නේ අසේනිගේ තත්වය ගැන. ඉතින් අසේනිට ආයෙ එළියට යන්න බැරි වෙන්න, ඒ වගේම තමයි ආයෙ කෝල් ගන්න බැරි වෙන්න, මේ දේවල් ඔන්න හංගලා තියනවා කියන එක ගැන දැනගන්න හම්බ වෙනවා. හැබැයි ඉතින් මේ දෙන්න හම්බ වෙන්න අවස්ථාවක් හදලා දෙන්න ඉදිරියට 100 කටයුතු කරනවා කියලා මේ ඇමතුමේදී පොරොන්දුවක් ලබා දෙන්න කටයුතු කරයි කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට ලෑස්ති වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් හදාගෙන හිටියේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් හදාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට සූදානම් වෙලා සිටිය යුත්තේ කියන කතාව ගැන තමයි මට අද ඔයාට කතා කරන්න පුළුවන්.